ලොතරැයි ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඔබ දිනාගත් දැවන්තම ලොතරැයි ජයමල්ල රුපියල් 62 කෝටියක් ඉක්ම වූ ජයමල්ල ගිරාන්දොරු කෝට්ටේ ප්‍රදේශයට තිලින කළ ඒ උණුසුම මැකී යන්නත් පෙර ආතුව ඊයේ දිනයත් ඇතුළුව දෙවතාවක්ම ලග්න වාසනාව සුපිරි ධනයෝගයට හිමිකම් කියූ වාසනාවන්තයින් දෙදෙනෙක් රටට තිලින කරන්න හැකිවරු සංවර්ධන ලොතරැයි මණ්ඩලය අදත් දිනුමැදීම් 8ක් එක්ක ඔබව වාසනාවන්තයෙක් බවට පත් කරන්න සූදානමින් මේ DLB Lottery Show. හිතවතුනි ගිරාන්දොරු කෝට්ටේ ප්‍රදේශ අලෙවි නියෝජිත W රත්නසිරි සොයිසා මහතා අතින් තමයි වාසනාවන්ත දැවැන්තම ජයමල්ලට හිමිකම් කියූ වාසනාවන්තයා බිහි වුණේ. අපේ නුනුසුම් සුබ පැතුම් නැවතත් ඔබට ජය ප්‍රාර්ථනා කරගෙන අදත් දිනුමැදීම් 8ක් එක්ක ඔබ හිමි කරගන්න ජයමලුවල වටිනාකම් මුලින්ම මේ ආකාරයට මතක් කරගමු. අද පෙබරවාරි මාසයේ 25 වෙනිදා 25 වෙනි දිනට අදාළව අද කප්රුක ජයමල්ල රුපියල් 16 කෝටිය ඉක්මවා ගිහින් ඊටත් අමතරව රුපියල් කෝටි මුදල් ත්‍යාග දෙකක් ඔබට හිමි කරගන්න පුළුවන්. ඒ අනුව කප්රුක දිනුම් මැදීමෙන් විතරක් සුපිරි ත්‍යාග මුදල් විදිහට රුපියල් 18 කෝටිය ඉක්ම වූ ජයමලු ඔබට හිමි කරගන්න පුළුවන්. සුපර් බෝල් අද ජයමල්ල රුපියල් කෝටි 10 ඉක්මවා ගිහින් අද කෝටිපතියෙක් හිමි කරගන්න ජයමල්ල රුපියල් 9 කෝටිය ඉක්මවා ගිහින් ශනිදා ජයමල්ල රුපියල් 5 කෝටිය ඉක්මවා ගිහින් සුපිරි ධන සම්පතේ ජයමල්ල කෝටි 2 ඉක්මවා ගිහින් ඊයේ දවසේදී ලග්න වාසනාවේ සුපිරි ධනයෝගය ඔබ හිමි කරගත් නිසාම අද රැගෙන ආවේ නැවුම් ධනයෝගයක් රුපියල් ලක්ෂ 30ක. ඒ වගේම ජය සම්පතත් එක්ක 2,50,000 මුදල් ත්‍යාග වගේම සසිරි දිනුම් මැදීමෙන් ලක්ෂ 2 මුදල් ත්‍යාග ඔබට හිමි කරගන්න පුළුවන්. ඒ අනුව හිතවතුනි අද සුපිරි ත්‍යාග මුදල් වල විතරක් මුළු වටිනාකම 45 කෝටි 39 ලක්ෂ 70,915ක්. මේ සියලු මුදල් ත්‍යාග ඔබ හිමි කරගන්න අතරේ ශනිදා සහ සුපර් බෝල් දිනුම් මැදීම් එක්ක ඔබට පුළුවන් සෙකන්ඩ් chance දිනුම් මැදීමෙන් වැඩි වාසනාවක් හිමි කරගන්න. එහෙමනම් මෙතෙන් සිට ආරම්භ කරමු ඔබ දිනන මග. මේ DLB Lottery Show. හඳුනා ගන්නා අධීක්ෂණ මණ්ඩලයේ ප්‍රථමයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් තිලක් සෙනරත් මහතා දෙවනුව කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කම්කරු කොමසාරිස් PLS ලේකම්ගේ මහත්මිය අවසාන වශයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරී DN බෝගහවත්ත මහත්මිය. දිනපතාම රටට කෝටිපති වරම් උදා කර දෙන අද කෝටිපති තුලින් ඔබේ කෝටිපති සිහිනය සැබෑවක් බවට පත් කර දෙන්නට අද දවසේදීත් අපි සූදානම්. අද දවසේ වාසනාවන්ත දිනුම් වාරය බවට පත් වෙනවා 2916 වෙනි දිනුම් වාරය. ඉතින් මේ මතක් කරන්නේ අද අපි ඔබ වෙනුවෙන් රැගෙන ආපු සුපිරි ජයමල්ලේ වටිනාකම. අද අපි රැගෙන ආවා රුපියල් 9 කෝටි 35,68,153ක මුදලක්. ඒ විතරක් නොවේ අදත් ඔබට ජයග්‍රහණය කරන්නට අවස්ථාව තියෙනවා රුපියල් 40 සිට ලක්ෂ 20 දක්වා විහිදෙන සෙසු තෑගි රසක්. එසේනම් සූදානම් ජයග්‍රාහී අංක 4ක් ඔබට තෝරා දෙන්නට. අපි බලමු ප්‍රථම වාසනාවන්ත අංකය බවට පත්වන්නේ කුමක්ද කියලා. අද පළමු වාසනාවන්ත අංකය අංක 75. දැන් සූදානම් දෙවන වාසනාවන්ත අංකය තෝරා දෙන්නට. දෙවන වාසනාවන්ත අංකය බවට පත් වෙනවා අංක 59. අපි බලමු තුන්වෙනි ජයග්‍රාහී අංකය බවට පත්වන්නේ කුමක්ද කියලා. මේ තමයි තුන්වෙනි වාසනාවන්ත අංකය බලන්න ඔබේ ලොතරැයි පත්වල අංක 57 සටහන් වෙනවාද කියලා. දැන් අවසාන ජයග්‍රාහී අංකය වෙනුවෙන් යන්ත්‍රය ක්‍රියාත්මකයි. මේ අවසාන ජයග්‍රාහී අංකයත් ඔබේ ලොතරැයි පතේ සටහන් වුණොත් ඔබ 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බවට පත් වෙන අවසාන වාසනාවන්ත අංකය අංක 11. සූදානම් තෝරා දෙන්නට ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය. ඔබට සුපිරි ජයමල්ලට හිමිකම් කියන්නට වාසනාව උදා කර දෙන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය කුමක්ද කියලා අපි බලමු. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K අක්ෂරය.
විදුත් අධීක්ෂණ මණ්ඩලයේ අනුමැතිය සමගින් අපි බලමු අද රට පුරාම වාසනාව බෙදලා ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියලා. අද දවසේ රටට දෙලක්ෂපති වාසනාවන්තයින් බිහි කළ අලෙවි නියෝජිත මහත්මින් මේ රොෂාන් සමරක්කොඩි මහතා රාවතාවත් මාවත මොරටුව BHA ක්‍රිෂාන්ත මහතා බටපොළ LP ලාල් ප්‍රියන්ත මහතා රන්න HKP ද සොයිසා මහතා ඉරට්ට පෙරියකුළම වවුනියා තවත් වාසනාවන්තයින් සිටිනවාද? තවත් වාසනාවන්තයින් සිටිනවා M රවිචන්දිරන් මහතා පෙරිය පොරතිව් PCK නවරත්න මහත්මිය නයිවල වාසනාවන්තයින් 6 දෙනෙක් බිහි කරනවා. අපි බලමු තවදුරටත් වාසනාව තියෙනවද? ඔව් රටට 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි කරන්නට අපට හැකියාව ලැබුණා. ජයග්‍රාහී ලොතරැයි පත අලෙවි කරන්නේ රාජගිරිය අලෙවි නියෝජිත SH චතුර සම්පත් මහතා. ඒ අනුව අද දවසේ අපි රටට බෙදලා දුන්නු සමස්ත මුදල් වටිනාකම තමයි මේ සඳහන් වෙන්නේ. ඒ රුපියල් 1,78,520ක මුදලක්. හෙට දවසේ කෝටිපතියෙකු බවට පත් වන්නට අපි බලමු ඒ සුපිරිතෑගේ වටිනාකම. ඔව් හෙට දවසේ ජයමල්ල බවට පත් වෙනවා රුපියල් 9,40,2471ක මුදලක්. දිනෙන් දින එකින් එක ඉටුවන වාසනාවේ බලාපොරොත්තු අතරට ඔබ දිනවන ධනයෝගයේ ලග්න වාසනාව අද වාසනාව ගෙනෙන්න සූදානම්. මේ වෙනුවෙන් ලග්න වාසනාව ලොතරැයියේ මේ 4802 වන දිනුම් වාරය. ඔබ ජයග්‍රාහකයින් අතරට එකතු වෙලා ඊයේ දිනේ ධනයෝගයේ ජයග්‍රහණය කළ නිසා ඔබ දන්නවා අද ඔබේ නැවුම් ධනයෝගයක් ජයග්‍රහණය සඳහා තිබෙන්නේ කියලා. එය රුපියල් ලක්ෂ 30ක්. ඒ ඇතුළු සෙසු ජයග්‍රහණත් ඔබට හිමි කර දෙන බලාපොරොත්තු වෙන අපි සූදානම්. දිනුම් මැදීමට යොමු වන්න ජයාංක 4කුත් ලග්න සංකේතයකුත් අද දිනුම් මැදීමට අදාළව අපි තෝරා ගනිමු. තෝරා ගන්න ජයාංක 4 අතුරින් අද ඔබට වාසනාව ගෙනෙන මුල්ම අංකය මේ. එය සටහන් වනවා අංක 47. අද පළමු ජයාංකය අංක 47. ඔබට ජයගෙනෙන අද වාසනාවට අදාළ ලග්න වාසනාව දෙවන තෝරා දීමටයි දැන් යොමු වන්නේ මේ දෙවන ජයාංකය. අංක 54. අංක 47 අංක 54 ජයාංක දෙකක් සූදානම්. අද වාසනාවට අදාළ තුන්වන තෝරා දීම කුමක් වේවිද මේ තුන්වන ජයාංකය? අංක 50. තෝරා ගන්නා ජයාංක 4 අතුරින් අංක 3ක් තෝරාගෙන අවසන්. එමනම් මේ අද සිව්වන ජයාංකය වාසනාවේ සිව්වන තෝරා දීම. අංක 45. අංක 47 අංක 54 අංක 50 අංක 45 මේ ජයාංක 4 ඔබේ ලග්න වාසනාව ටිකට් පතේ සඳහන් වනවා නම් ඔබ දැනටමත් රුපියල් ලක්ෂ 10ක වාසනාවකට හිමිකම් කියනවා. අද දිනු මැදීම සම්පූර්ණ වන ජයග්‍රාහී ලග්න සංකේතය කුමක් වේවිද? අද ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් තෝරා ගන්නා ලග්න සංකේතය ධනු. ජය ලග්නය ධනු. එමනම් දිනුම් මැදීම අවසන්. ඔබට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් ප්‍රතිඵලය තහවුරු කරගෙන ඔබව ජයග්‍රාහකයන් බවට පත් කළ අලෙවි නියෝජිත මහත්මාත්මයන් කවුද කියලා අපි විමසා බලමු. ප්‍රතිඵලය තහවුරුයි. එහෙමනම් අද ඔබ දිනු ජයග්‍රහණ. රුපියල් ලක්ෂ 10ක් දිනු වාසනාවන්තයෙක් වාසනාවන්තයක් ඔබ අතරින් බිහිවෙනවා. ටිකට් පත අලෙවි කරන්නේ වත්තේගම TP නාමල්දෙනිය මහත්මිය. තවදුරටත් අද ඔබට වාසනාව හිමිදැයි අපි විමසා බලමු. ඒ අනුව ඉතාම සතුටින් අපි දැනුම් දෙනවා අදත් රුපියල් ලක්ෂ 30ක ලග්න වාසනාව ධනයෝගය ජයග්‍රහණය කරන්නට ඔබ අතරින් කෙනෙක් සමත් වෙනවා. ඊයේ දිනේ ධනයෝගය ඔබ ජයග්‍රහණය කළා වගේම පිට දින දෙකක් එකවර අද දිනේත් ලග්න වාසනාව ධනයෝගය ඔබ ජයග්‍රහණය කරන බව ඉතා සතුටින් දැනුම් දෙනවා. වගේම ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාවට අපේ උණුසුම් සුබ පැතුම් ටිකට් පත අලෙවි කරන්නේ බොරැල්ලේ TC පෙරේරා මහත්මිය. එමනම් අද දිනේ ඔබට දිනා දුන් ධනයෝගයේ වටිනාකමත් ඇතුළුව ලග්න වාසනාව ඔබට අද දිනා දුන් මුළු මුදලේ වටිනාකම සටහන් වෙනවා රුපියල් 2,06,2760ක්. එමනම් ඔබ දන්නා පරිදි ලග්න වාසනාව හෙට ධනයෝගයත් නැවුම් ධනයෝගයක් එහි වටිනාකම රුපියල් ලක්ෂ 30ක්.
හිතවතුනේ දිනපතාම වාසනාව වෙනුවෙන් වැඩියෙන් දහසකුත් බලාපොරොත්තු රඳවගෙන ඉන්න ඔබට මේ සූදානම කෝටි ගණනින් දිනුම් ගෙනෙන සුපිරි ධන සම්පත හරහා ඔබට හිමි වාසනාව උදා කර දෙන්න. එවනම් ක්‍රියාත්මක වාසනාවන්ත දිනුම් වාරය 824 වන දිනුම් වාරයයි. අද සුපුරුදු විදිහට මේ දැවැන්ත ජයමල්ල අපේ වාසනාව වෙනුවෙන් සූදානම්. හරියට මේ වටිනාකමයි මේ. ඒ රුපියල් 2,21,46,731ක දැවැන්ත ජයමල්ලක්. ඒ ජයමල්ලට අමතරව ලක්ෂ 25 දක්වා විහිදෙන සෙසු තයාගත් සුපුරුදු විදිහටම ඔබට හිමිවයි කියන බලාපොරොත්තු වෙන අප සූදානම්. අධීක්ෂණ මණ්ඩලයේ සහයෝගය ඇතුව වාසනාවන්ත සුපිරි ධන සම්පත දිනුම් වාරයට යොමු වෙන්න. ඔබ දන්නවා අග සිට මුලට අංක ගලපා ගත්තත් මුල සිට අගට අංක ගලපා ගත්තත් මේ වාසනාව ඔබට හිමි වෙන බව ජයක් හය සමගින් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය අප තෝරගන්න සූදානම්. මේ සියලුම තෝරා ගැනීම ඔබේ ලොතරැයි පැතේ තොරතුරු සමග ගලපා ගත්තොත් අද දැවැන්ත ජයමල්ලට ඔබට හිමිකම් කියන්නට පුළුවන්. හොඳයි තෝරා ගැනීම සියල්ල සම්පූර්ණයි. ඒ අනුව ඔබට මුලින්ම වාසනාව උදා කර දෙන පළමු ජය අංකය අංක 9. දෙවන වාසනාවන්ත අංකය අංක 0. ජයග්‍රාහීත්වය වන ජය අංකය නැවතත් අංක 0. වාසනාවන්ත සෙවන ජය අංකය අංක 2. පස්වන ජය අංකය අංක 7. අවසන් ජයග්‍රාහී අංකය නැවතත් අංක 7. අද සුපිරි ධන සම්පත ඔබට තෝරා දෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P අක්ෂරය. දැන් අපි සූදානම් මේ සියලුම තොරතුරු අධීක්ෂණ මණ්ඩලය වෙතට යොමු කරන්න. අධීක්ෂණ මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අන්තර අපට හැකියාවක් දෙන සුපිරි ධන සම්පත හරහා ඔබ කොයි ආකාරයෙන් වාසනාව දිනාගෙනද කියලා විමසා බලන්න බලමු අද දවසේ කොයි විදිහට ඔබ වාසනාවට හිමිකම් කියලාද කියලා. ඒ අනුව ලක්ෂය බැගින් දිනා ගන්න වාසනාවන්තයින් තිදෙනෙක් සමත් වෙලා තියෙනවා. ඒ ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කරලා තියෙන්නේ පුත්තූර් හන්දිය ජේ බාලන් තුලක්ෂිකන් මහතා, මාවනැල්ල HVDI උනම්බුව මහතා, ඒ වගේම මොණරාගල MC සම්පත් සේනාධීර මහතා. ඒ අනුව අද දවසේ වාසනාවන්ත ඔබ අතර බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකමයි මේ. ඒ රුපියල් 36,68,820ක ත්‍යාග මුදලක්. මේලක දිනුම් වාරය වෙනින් ඔබට තිල්ල කරන ජයමල්ලේ වටිනාකම සඳහන් කිරීමට පෙර අපි ආරාධනා කරන තවත් සුළු මොහොතකින් ජය සම්පතත් එක්ක එකතු වෙලා වැඩියෙන් වාසනාව දිනා ගන්නට කියලා. එහෙනම් හිතවතුනි මෙන්න මීළඟ සුපිරි ධන සම්පත දිනුම් වාරයේ ඔබට රැගෙනනේ වාසනාවන්ත ජයමල්ලේ වටිනාකම. ඒ රුපියල් 2,22,37,647ක්. දිනපතාම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔබේ ජීවිතය ඉහළින්ම ඔසවා තබන අතරවාරයේ මේ සූදානම එදිනෙදා ඔබේ ජීවිතයට ජයම කැඳෙන ජය සම්පතනුත් වැඩියෙන් ඔබට වාසනාව උදා කර දෙන්න. ඒ වෙනුම් ක්‍රියාත්මක දිනුම් වාරය 298 වන වාසනාවන්ත දිනුම් වාරය. හිතවතුනේ අපි ඊයේ දවසේ ජය සම්පත හරහා වැඩියෙන් වාසනාවන්තින් බිහි කරා. ඒ අනුව 2,50,000 බැගින් දිනාගත් එක් වාසනාවන්තෙක් වගේම රුපියල් 50,000 බැගින් දිනාගත් වාසනාවන්තින් 27 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. අදත් ඒ බලාපොරොත්තුෙන්ම වැඩියෙන් වාසනාවන්තින් බිහිවයි කියන ප්‍රාර්ථනාවෙන් දැන් අපි සූදානම් ජය සම්පතින් ඔබට පිරිනමන ත්‍යාග රටාව පිළිබඳව මතක් කරන්න. ඔබ දන්නවා අද සුපිරි ධන සම්පත ඔබට තෝරා දුන් වාසනාවන්ත ජය අංක අතරින් අවසන් ජය අංක 4ත් ඉංග්‍රීසි අක්ෂරයත් ජය සම්පතේ ජය අංක 6 ඉංග්‍රීසි අක්ෂරය සමග අග සිට මුලට අනුපිළිවෙලින් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා කර දෙන බව. ඒ අනුව දවසේ සුපිරි ධන සම්පත ඔබට තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P ජය සම්පතේ සටහන් වෙනවා නම් ඔබට රුපියල් 80 මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්නට පුළුවන්. ඒත් එක්කම අවසන් ජය අංක 2 අංක 7 ජය සම්පතේ සටහන් වෙනවා නම් රුපියල් 16 මුදල් ත්‍යාග ඔබට දිනා ගන්නට පුළුවන්. ඒත් එක්කම අවසන් ජය අංක 3 අංක 2.77 ජය සම්පතේ සඳහන් වෙනවා නම් රුපියල් 4,000 මුදල් ත්‍යාග දිනා ගන්නට පුළුවන්. අවසන් ජය අංක 4 අංක 0.277 ජය සම්පතේ පිළිවෙලින් සටහන් වෙනවා නම් රුපියල් 50,000 මුදල් ත්‍යාගවලට ඔබට හිමිකම් කියන්නට පුළුවන්. ඒත් එක්කම අවසන් ජය අංක 4 අංක 0.277 තමග වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P ජය සම්පතේ සටහන් වෙනවා නම් සුපුරුදු විදිහටම 2,50,000 මුදල් ත්‍යාගවලට ඔබට හිමිකම් කියන්නට පුළුවන්. ඔබ බලමු අද දවසේ කොයි විදිහට ඔබ ජය සම්පතෙන් වාසනාව දිනාගන්නද කියලා. ඒ අනුව සතුටින් මතක් කරනවා සුපුරුදු විදිහට අදත් රුපියල් 2,50,000ක් දිනා ගන්නට එක් වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තයෙක් සමත් වෙලා තියෙනවා. ඒ ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කරලා තියෙන්නේ බොල්ලත බස් නැවතුම්පල අසල ප්‍රියංකා පුෂ්පකාන්ති මහත්මිය. අපි බලමු ජය සම්පතෙන් තවදුරටත් ඔබ වාසනාව දිනාගන්නද කියලා.
එයන ඔබ මේ දකින්නේ රුපියල් 50,000 බැගින් දිනාගත්තේ වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්මයන්ගේ නාම ලේඛනය අපි සූදානම් දිස්ත්‍රික්ක වශයෙන් සඳහන් කරන්න. ඒ අනුව කොළඹ මාතලේ දිස්ත්‍රික්ක වලින් වාසනාවන්තින් 30 දෙනෙකු බැගින් බිහි වෙලා තියෙනවා. ඒ වගේම නුවර, යාපනය, අනුරාධපුරය, බදුල්ල, කෑගල්ල, ගම්පහ දිස්ත්‍රික්ක වලින් වාසනාවන්තින් 2 දෙනෙකු බැගින් බිහි වෙලා තියෙනවා. ඒත් එක්කම කළුතර, නුවරඑළිය, ගාල්ල, මන්නාරම, ඒත් එක්කම කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, මොනරාගල, මුලතුව කියන දිස්ත්‍රික්කවලුත් වාසනාවන්තින් එක් අයෙකු බැගින් බිහි වෙලා තියෙනවා. අද දවසේ රුපියල් 50,000 බැගින් දිනාගත් වාසනාවන්තින් 27 දෙනෙක් සුපුරුදු විදිහටම රටට හඳුන්වා දෙන්නට අපිට හැකියාව ලැබුණා. ඒ අනුව අද දවසේ වාසනාවන්ත ඔබ අතර බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකමයි මේ. ඒ රුපියල් 63,48,920ක මුදලක්. සුපුරුදු විදිහටම හෙටත් වාසනාව උරගා බලන්න ජය සම්පත ටිකට්පත් වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ලොතරැයි ලොවේ පෙරලිකාරයා සුපර් බෝල් එක සූදානම් වෙන්න ජය සතුට වාසනාවම හිමි කරගන්න. මේ එවෙනුවෙන් ආරම්භ කරන ජයග්‍රාහී දිනු මැදීමේ වාරය 3,090. අද දවසේ ඔබ වෙනුවෙන් රැගෙන එන ජයමල්ලේ වටිනාකමයි දැන් ඔබට සඳහන් කරන්නේ. හරියටම රුපියල් 10,87,87,780ක්. ඒ ජයමල්ලට අමතරව ලක්ෂ 20 දක්වා විහිදී යන සෙසු තෑගිත් සෙකන්ඩ් චාන්ස් ඔස්සේ අමතර මුදල් ත්‍යාගත් හිමි කරගන්නට අද රාත්‍රියේදී ඔබට අවකාශය තිබෙනවා. ඔබට ජය ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් දිනු මැදීම ක්‍රියාත්මක කරන්න. ජය අංක 4යි ප්‍රථමයෙන්ම අපි තෝරගන්නේ. අපි බලමු ඔබේ වාසනාව වෙනුවෙන් පළමු තෝරාදීම. අංක 14. අංක 14 ප්‍රථම ජය අංකය. දෙවන ජය අංකය වෙනුවෙන් යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. අපි බලමු දෙවන ජය අංකය. ඔබට වාසනාව හිමි කර දෙනවා අංක 11. අංක 14 අංක 11 ජය අංක දෙකක් තෝරගෙන අවසන්. තෙවන ජය අංකයයි දැන් අපි තෝරගන්නේ. ඕනෑම ජය අංක 3ක් සමගින් ඉංග්‍රීසි අක්ෂරයට ලක්ෂ 2ක්. තෙවන ජය අංකය අංක 15. රුපියල් ලක්ෂ 20ක් ඔබට හිමි කර දෙන සිව්වන ජය අංකය දැන් අපි තෝරගන්නවා. වාසනාවන්ත අංක 4. අංක 14 අංක 11 අංක 15 සමගින් අංක 4 ජය අංක 4ම අපි තෝරගෙන අවසන්. දැන් අපි සූදානම් වෙන්නේ දෙවැනි යන්ත්‍රය තුලින් ඔබේ වාසනාව වෙනුවෙන් ඉංග්‍රීසි අක්ෂරයක් ගලපන්නට. බලන්න ඔබේ ලොතරැයි පත්වල මේ ඉංග්‍රීසි අක්ෂරයත් සටහන් වෙනවාද කියලා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ V අක්ෂරය. ප්‍රධාන දිනුම් මැදීම මෙලෙසින් අවසන් වෙද්දී අපි සූදානම් වෙන්නේ සෙකන්ඩ් චාන්ස් ඔස්සේ ඔබට දිනන්න තවත් අවස්ථාවක් ලබා දෙන්න. ඒ වෙනුවෙන් විශේෂිත අංක ගලපා දීමට ගෞරවයෙන් යුතු ආරාධනා කරනවා බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් තිලක් සෙනරත් මහතාට. රුපියල් 200 තෑගි සඳහා වන විශේෂ අංකය අපි තෝරගන්නවා. අංක 4, අංක 5, අංක 0, අංක 4යි 5යි 0. රුපියල් 40 තෑගි සඳහා වන විශේෂ අංකය අංක 5, අංක 3, අංක 5යි 3. සුපර් බෝල් එක අපි ඔබට වාසනාව හිමි කර දුන්නා. අධීක්ෂණ මණ්ඩලයේ අනුමැතිය අපිට ලැබෙනවා. දැන් කියන්න සූදානම් අද දවසේ රට පුරාම වාසනාවන්තින් බිහි වෙන්නේ කොයි ආකාරයටද කියලා. අපි බලමු. රුපියල් ලක්ෂ 2 බැගින් හිමි කරගන්නා වාසනාවන්තින් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා. NRP පෙරේරා මහතා කොටහේන, නිමල් විජේසූරිය මහතා කටුගස්තොට, PG උපාලි ලක්ෂ්මන් මහතා තලාව බස් නැවතුම්පල අසල. ඒ අනුව රට පුරා විහිදී ඉන්න ඔබට අපි තිලින කරන සමස්ත මුදලේ වටිනාකමයි දැන් ඔබට සඳහන් කරන්නේ. හරියටම රුපියල් 67,42,840ක්. හෙට දවසේදීත් වැඩියෙන් සුපර් බෝල් ලොතරැයිපත් මිලදී ගන්න ජය මල්ල තවදුරටත් තියනට යනවා. හරියටම රුපියල් 10,17,18,408ක් ලෙස.
පායන හිරුමෙන් විශ්වාස ශනිදාත් සමගින් අදත් ඔබ වෙනද වගේ සූදානම් වෙන්නේ ජයග්‍රාහකයෙක් බවට පත්වමින් ඔබේ දියුණුවේ ජය දොරටු විවර කරගන්නට මේ ඒ වෙනුවෙන් ගෙනෙන ජයග්‍රාහී දිනුම් ඇදීමේ වාරය 5251 අදත් ඔබ වෙනුවෙන්ම සුපිරි ජයමල්ලක් සූදානම්. මේ ඒ ජයමල්ලේ හරියටම වටිනාකම රුපියල් 5,39,334යි. මේ සුපිරි ජයමල්ලට අමතරව ඔබට වෙනද වගේම රුපියල් 40 සිට ලක්ෂ 20 දක්වා දිවෙන සෙසු ත්‍යාග කන්දරාවකටත් හිමිකම් කියන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් ඒ සියල්ලම ඔබේම වේවා කියන බලාපොරොත්තු ඇතුව අපි යොමු වෙනවා දිනුම් ඇදීමට. ඒ වගේම මතක් කරනවා ඔබට ප්‍රධාන දිනුම් ඇදීමට අමතරව second chance ඔස්සේත් ජයග්‍රාහකයෙක් බවට පත්වන්නට පුළුවන්. ප්‍රථම යන්ත්‍රයෙන් ජයාංක 4ක් තෝරා ගැනීමනවා. අපි බලමු පළමු ජයාංකය කුමක්ද කියලා. මෙන්න ශනිදා ප්‍රථම ජයග්‍රාහී අංකය අංක 50. පළමු ජයාංකය තෝරාගෙන හමාරයි. අපි බලමු දෙවන ජයග්‍රාහී ජයාංකය කුමක් වේවිද කියලා. ශනිදා දෙවන ජයාංකය බවට පත්වන්නේ අංක 32. අංක 32. ඔබේ ටිකට් පත දෝතට ගන්න අරගෙන මේ ජයාංක ඔබේ ටිකට් පතේ ගැලපිලා තිබෙනවද කියලා ගලපා ගන්න. මෙන්න තෙවන ජයග්‍රාහී අංකය අංක 40. ශනිදා සිව්වන ජයාංකය අංක 34. මේ ජයාංක 4ම ඔබේ ටිකට් පතේ මේ වෙන විටත් ගැලපිලා තිබෙනවා නම් ලක්ෂ 20ක් ඔබේ විහමාරයි. එමනම් ජයාංක 4 ගලපා ගැනීමෙන් අනතුරුව අපි සූදානම් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගන්නට. ශනිදා වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ Z අක්ෂරය. හොඳයි ප්‍රධාන දිනුම් ඇදීමේ වාරය මෙසේ අවසන් වෙද්දී අපි ඔබ තවත් ජයග්‍රාහකයෙක් බවට පත් කරන second chance ඔස්සේත් අප අවස්ථාව සලසා දෙනවා. මේ ඒ සඳහා විශේෂ අංක ගලපා ගැනීමයි. රුපියල් 200 සඳහා විශේෂ අංක ගලපා ගැනීම. අංක 5 2 2. අංක 5 2 2. රුපියල් 40 සඳහා විශේෂ අංක ගලපා ගැනීම. අංක 5 1. හොඳයි දිනුම් ඇදීම අවසානයි. නිල ප්‍රතිඵල පූර්ණ අධීක්ෂණය සඳහා අධීක්ෂණ මණ්ඩලයට යොමු කරනවා. අධීක්ෂණ මණ්ඩලයේ අනුමැතියයි අපට දැන් මෙසේ හිමි වන්නේ. ඒ අනුමැතිය ලැබෙනවත් සමගින් අපි සූදානම් ශනිදා හමුවේ බිහි වූ ජයග්‍රාහිකවන් ඔබට කියන්නට. මෙන්න දෙලක්ෂපතියන් බිහි වී තිබෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිතයින් මෙසේ සඳහන් වෙනවා. හංවැල්ල ಭಾರತ නෙළුන්ගම මහත්මයා, නාරම්මල රංගන ආරිදාස මහත්මයා, ගම්පහ දුම්රිය ස්ථාන ඉදිරිපිට WATM මංචනායක මහත්මයා. සියලු ජයග්‍රාහිකවන් සඳහා සුබ ප්‍රාර්ථනා එකතු කරන ගමන් අපි දැන් බලන්නට සූදානම් අද දවසේ බෙදා දුන් සම්පූර්ණ මුදලේ හරියටම වටිනාකම මෙන්න රුපියල් 75,55,480යි. අද පමණක් නෙමෙයි හෙට දවසේදීත් ඔබට සුපිරි ජයමල්ලක් අප ගෙනෙනවා. ඒ නිසාම හෙට දවසේදීත් ශනිදා ලොතරැයි පත්ම වැඩියෙන් මිලදී ගන්න. මෙන්න හෙට දවසේ මීළඟ ජයමල්ලේ හරියටම වටිනාකම රුපියල් 5,34,48,268යි. සිහිනවලටත් වඩා ඉහළින් කප්රුක දිනුම් ඇදීමත් එක්කයි අපි දැන් ඔබට වාසනාව උදා කරන්නේ මේ වාසනාවන්ත දිනුම් වාරය 2266. අද ජයමල්ලේ වටිනාකම මෙන්න හිමි කරගන්න අද ජයමල්ල රුපියල් 16 කෝටි 1,40,916ක්. මේ ජයමල්ලට අමතරව ඔබ දන්නවා රුපියල් කෝටියේ මුදල් ත්‍යාග දෙකකුත් ඇතුළුව 18 කෝටියක් ඉක්මවාගේ ත්‍යාග මුදල් ඔබට මේ දිනුම් ඇදීමේදී සුපිරි ත්‍යාග මුදල් විදිහට හිමි කරගන්න පුළුවන්. ඔබට මේ පේන පළමු යන්ත්‍රයෙන් අපි තෝරාගන්නේ වාසනාවන්ත ජය අංක 4. මේ ජය අංක 4 ගැලපුණොත් ඔබට ලක්ෂ 20 මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්න පුළුවන්. තෝරාගන්නවා පළමු වාසනාවන්ත අංකය. අද ඔබට වාසනාව ගෙනෙන පළමු ජය අංකය අංක 43. අංක 43 අද පළමු වාසනාවන්ත අංකය අපි දැන් තෝරාගන්නේ දෙවන ජය අංකය. දෙවනුවට ඔබේ ලොතරැයි පතේ සඳහන්ද අංක 56.
අංක 56 අද දෙවන වාසනාවන්ත අංකය. ජයංක දෙකක්ම තෝරාගෙන අවසන් අපි දැන් තෝරාගන්නේ තුන්වන වාසනාවන්ත අංකය. තුන් වෙනුවට අංක 6. අංක 6 අද තුන්වන ජය අංකය. සිව්වන අංකයයි අපි දැන් තෝරාගන්නේ. මේ ජය අංක හතරම ගැලපෙනවා නම් මම නැවතත් මතක් කරනවා ඔබට හිමි වෙනවා රුපියල් ලක්ෂ 20 මුදල් ත්‍යාග. සිව්වන වාසනාවන්ත අංකය අංක 68. 43 56 6 68. ජයංක හතරම තෝරගත්ත. දැන් අපි තෝරාගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයංක හතරේ ඉංග්‍රීසි අක්ෂරය ගැලපුණොතින් රුපියල් කෝටියක මුදල් ත්‍යාගයකට හිමිකම් කියන්න ඔබට පුළුවන්කම තියෙනවා. මෙන්න අද යන්ත්‍රය තෝරා දෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N අක්ෂරය. අවසන් තෝරා ගැනීම සුපිරි අංකයයි අපි තෝරාගන්නේ. ජයංක හතරත් එක්ක සුපිරි අංකය ගැලපුණත් රුපියල් කෝටියකට හිමිකම් කියන්න ඔබට පුළුවන්. අපි තෝරා ගන්නවා සුපිරි අංකය. ජයංක 4 ඉංග්‍රීසි අක්ෂරය වගේම සුපිරි අංකයත් නිවැරදිව ගැලපෙනවා නම් රුපියල් කෝටි 16 ඉක්මවන ජයමාල හිමි වෙන්නේ ඔබට අද වාසනාවන්ත සුපිරි අංකය අංක 34. හොඳයි සියලු තෝරා ගැනීම මේ ආකාරයෙන් සම්පූර්ණ වෙදී අපි ප්‍රතිඵල ලේඛනය යොමු කරන අධීක්ෂණ කටයුතු වෙනුවෙන් අධීක්ෂණ අනුමැතිය අපිට මේ ආකාරයෙන් ලැබෙනවා. බලමු අද කම්ප්‍රක දිනුම් මැදීමෙන් ඔබ වාසනාවන්තයෙක් බවට පත්වුණේ මොන ආකාරයටද? මෙන්න ජයග්‍රහණ. අද ලක්ෂ 2 බැගින් හිමි කරගන්න වාසනාවන්තයින් වෙනුවෙන් ලොතරැයි පතාලි කරනවා. මාලිගාව වතාලි නියෝජිත WG රණසිංහ මහතා, අතුරුගිරිය කඩුවෙල පාර MG රසික කුමාර මහතා, පාදුක්ක WD ප්‍රියදර්ශනී මහත්මිය වගේම ඉංගිරිය අලෙවි නියෝජිත PGD දයාවංශ මහත්මිය තවත් ජයග්‍රහණ මෙන්න ලොතරැයි පතාලි කරනවා ගලහ හන්දිය අලෙවි නියෝජිත DR විජේසිංහ මහතා, පින්නදුව නවනගරයේ P රාම වික්‍රම මහතා, කටුපොත මහජන බැංකුව ඉදිරිපිට අලෙවි නියෝජිත PLD සිල්වා මහතා වගේම කතුරුවෙල ඉන්ද්‍රාණී ස්වර්ණලතා මහත්මිය. තවත් ජයග්‍රාහකයින් යක්කල G සිරිසේන නානායක්කාර මහතා, කඩවත ඉහළ කරගහමුණ අලෙවි නියෝජිත GH ශ්‍රියානී මහත්මිය. වාසනාවන්තයින් රැසක් තවත් ජයග්‍රහණ බිහිව තිබෙනවාද බලමු. හිතවතුනි මෙන්න රුපියල් ලක්ෂ 20කට හිමිකම් කියන වාසනාවන්තම ලොතරැයි පත අලෙවි කරනවා කැකිරාව මහ ඇල ගමුව අලෙවි නියෝජිත DMPK දිසානායක මහතා. වාසනාවන්තයාට හෝ වාසනාවන්තයට උණුසුම් සුබ පැතුම්. මේ අනුව අද සමස්ත ත්‍යාග මුදල විදිහට අපි ඔබ අතර තිලන කරනවා රුපියල් 1,79,25,760ක අති දැවැන්ත ත්‍යාග මුදලක්. හෙට දවසේ ජයමල්ල තව දැවැන්තයි. උත්සාහ කරන්න ඔබට හිමි කරගන්න එහි වටිනාකම රුපියල් 16,99,99,250ක්. අපි දැන් සූදානම් වන්නේ 920 වෙනි වතාවටත් සසිරි එක්ක ඔබව දිනවන්න. සසිරි අද සසිරි ජයාංක 11 1 30 ජයග්‍රාහී අංක නැවතත් 11 1 30 අද දෙලක්ෂපතියන් ගණන 10යි. දෙලක්ෂපති වාසනාවන්තයන් වී කළ අලෙවි නියෝජිතයින්. දිනුම් මැදීම් 8ක් අවසානයේ අද ඔබ වාසනාවන්තයෙක් බවට පත්වුණේ මොන ආකාරයටද අපි සූදානම් රටට කියන්න. හිතවතුනි අද ලග්න වාසනාවත් එක්ක සුපිරි ධන යෝගයට හිමිකම් කියූ වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තයක් රටට තිලන කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඔහුට හෝ ඇයට උණුසුම් සුබ පැතුම්. මේ තමයි පෙබරවාරි මාසය තුල ළඟම සුපිරි ධන යෝගයට හිමිකම් කියූ තුන්වන වාසනාවන්තයා බිහිවන දවස. ඉතින් ලග්න වාසනාවත් එක්ක ඔබට තව ජය ගන්න සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම ලක්ෂ 20 මුදල් ත්‍යාග දෙකක්, ලක්ෂ 10 මුදල් ත්‍යාගයක්, 2,50,000 මුදල් ත්‍යාගයක්, ලක්ෂ 2 මුදල් ත්‍යාග 32ක්, ලක්ෂයේ ත්‍යාග 3ක්, 50,000 මුදල් ත්‍යාග 27ක් වගේම සිසු ත්‍යාග අපි බෙදා දෙනවා වාසනාවන්තයින් 9,60,401 දෙනෙක් අතර යනුව අද බෙදා දුන් සමස්ත ත්‍යාග මුදල වාසනාවන්තයින් 9,60,468 දෙනෙක් අතරේ රුපියල් 7,73,75,000
980ක්. හෙට තව වාසනාවන්ත දවසක් උත්සාහ කරන්න. ජය ඔබට මේ DLB Lottery Show.